ආයිබෝවන් ඔබට සුබ දවසක් ටෙඩිස් කාසල් YouTube channel එකට ඔබ විතා ආදරෙන් පිළිගන්නවා. මම මේ දවස්වල ඔබට නොකඩවා උගන්වනවා තෙරපි කටයුතු ගැන. ඒ කියන්නේ එක එක දේවල් කොහොමද කරන්නේ, ඩාර්ක් රූම් තෙරපි කොහොමද කරන්නේ, අරෝමා තෙරපි කොහොමද කරන්නේ. මම මේ දේවල් ඔබට උගන්වන්නේ. මම දන්නවා සමහර අය අපේ channel එක බලලා ගෙදර ඉඳලා දරුවට කරන දෙමාපියෝ ගොඩාක් ඉන්නවා. ඉතින් මට කතා කරනවා අපිට ඒවන්න බෑ මැඩම්. නමුත් ඔබතුමිය කරන දේවල් වලින් අපේ දරුවා ගොඩාක් අපි ඉම්ප්‍රූව්මන්ට් එකකට ගෙනල්ලා තියෙනවා කියන එක. ඉතින් මම හිතන්නේ මම මේ දාන දේවල් සමහර මිනිස්සුන්ට විහිළුවක් වෙන්න පුළුවන්. සමහර මිනිස්සුන්ට මේක ඕන් නැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි සමහර අයට මේක ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක්. ඉතින් ඔබ මේ දාන දේවල් ඔබ ප්‍රයෝජනෙට ගන්න අත්හදා බලන්න ඔබේ දරුවට කොච්චර වැදගත් වේද කියලා. අද මම ඔයගලන්ට කතා කරන්න යන්නේ behavior therapy ගැන. මොකද behavior therapy කිව්වහම ඔබ දන්නවා hyper active හරි නැත්නම් විශේෂ දරුවෙක් කියලා හිතමුකෝ අපි autism down syndrome ඕන දරුවෙකුට මේ behavior ප්‍රශ්නේ මතුවෙන දෙයක්. ඒගොල්ලෝ සෝෂල් කරන එක, ඒගොල්ලන්ට කෑම කවන එක, වැසිකිළියට යන එක, මේ හැම එකේදීම මේගොල්ලන්ට behavior ප්‍රශ්න මතුවෙනවා. දැන් සමහර බබාලා ඉන්නවා අවුරුදු 10 11 වුණා টয়ලට් එකට ගිහිල්ලා එයාගේ සාමාන්‍ය කටයුතු කරගන්න දන්නේ නැහැ. කො පැම්පර්ස් එකක් අන්දනවා. සමාජයට ගියාම ඒ සමාජයේ හැසිරෙන්න දන්නේ නැහැ. සුපර් මාකට් එකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ. ඉතින් මේවට මූලික වන්නේ behavior එකනේ. ඒ කියන්නේ යාගේ behavior එකගේ හැසිරීම රටාව. යා කොහොමද හැසිරෙන්නේ? සමාජයක් තුල යා කොහොමද හැසිරෙන්නේ? මිනිස්යන් අතර කොහොමද හැසිරෙන්නේ කියන එක තමයි එතන ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් මේ behavior therapy එකේදී විශේෂයෙන්ම කරන්නේ යාගේ behavior එකට අපි ප්‍රතිචාරය දක්වලා අපි හිතමු නරක behavior එකක් නම් ඒක එයාට හොඳ behavior එකක් කරන්න අපි උදව් කරන එක තමයි කරන්නේ. ඒ වගේම තමයි යාට නොකරන එක යා නොකරන දේ. දැන් උදාහරණයක් විදිහට මං කිව්වා টয়ලට් යන ප්‍රශ්නේ තියෙනවා. ඒකත් ඇත්තටම behavior issue එකක්නේ. මොකද හැමතැනම টয়ලට් කර යනවා නම් ගේ මුල්ලකට ගිහිල්ලා යා චූ කරනවා නම් ඒක යාගේ behavior ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ දේවල් අලුතෙන් දේවල් යාට උගන්වන්න මේ behavior therapy එක වැදගත් වෙනවා. ඉතින් සමහර දෙමාපියන්ට තේරෙන්නේ නැහැ කොහොමද මම මේ behavior therapy එක කරන්නේ. නැත්තම් කොහොමද මම මේ behavior therapy එක ළමයාට අවබෝධයක් ඇතුව කරන්නේ කියන එක සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් මේ behavior therapy එකේදී අපිට ක්‍රමවේද ගොඩාක් භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි අපිට පුළුවන් ඩෝල් කෙනෙක් තියාගන්න. අපි හිතමු ලස්සන බෝනික්ෙක් කියලා. ඒ බෝනික්ක තියාගෙන අපිට පුළුවන් එයා තුලින් කතා කරන්න. නිකන් අර ප්ලාස්ටික් බෝනික්කනේ අපිට ඇඳුම් මාරු කරන්න පුළුවන්. රෙදි බෝනික් එක වගේ තියාගෙන එයා තුලින් අපිට කතා කරන්න පුළුවන්. එයාගේ හදන්න ඕන behavior ගැන අර බෝනික්කත් එක්ක තියලා අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් පින්තූර මගින් අපිට කතා කරන්න පුළුවන්. අපි හිතමු කෑම කන්න නැති බබේ, টয়ලට් එකේ කක්කි දාන්න නැති බබේ, ඒවා අපි හැම එකටම පින්තූර හදලා මේ පින්තූර වලින් අපිට පුළුවන් ඒක කතා කරන්න පුළුවන්. අනිත් ක්‍රමේ තමයි හොඳට කතා කරලා අවබෝධයක් තියෙන දරුවෙක් නම් අපිට කතා කරලා එයාගේ behavior එක හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට අවුරුදු 10ක දරුවෙක් නම් එයාට තේරෙනවා නම් මම කියන දේ එයාට කන්න කියන එක තේරෙනවා නම් එයා අම්මගෙන් ඕන දේ ඉල්ලනවා නම් හැබැයි එයාගේ naughty behavior ගොඩාක් තියෙනවා නම් අපිට පුළුවන් එයාට හිමීට කතා කරන්න. එයාට තේරෙනවනේ එයා කතා කරන බබෙක් එයාගේ අවබෝධය හොඳයි මොලේ කියන්නේ මොලේ හොඳට වැඩ කරන දරුවෙක්. ඒතර යාට අපි කියලා දෙන පුතේවා මේ කරන එක වැරදි. ඔයාලා ළමයිට ගහන්න එපා. මේක නරක behavior එකක්. ඉතින් අර මේ වගේ අපිට ඒ දරුවට මේ සිස්ටම් තුනට කතා කරලා මේ දරුවව අපිට හදන්න පුළුවන්. ඉතින් මේ behavior therapy එක විශේෂ දරුවන්ට විශේෂ දෙයක්. දෙමාපියෝ නොසිතන දෙමාපියෝ අත්හරින දෙයක් තමයි මේක. මේක කරේ නැත්තම් ඔබේ දරුවා ජීවිත කාලෙටම ඔබට හදා ගන්න බැහැ. හරි කමක් නෑ. ඒක කරපු දෙයක් යාට තේරෙන්නේ නෑනේ. ඉතින් එහෙනම් තේරෙන්නේ නෑ කියලා ඔබ ඒ දරුවා අතර පිහියකුත් දෙන්න පුළුවන්. හරි ගිහලා ඕන කෙනෙක් මරන්න කියලා. එහෙම නෙවෙයි. ඔබ ඒ දරුවා කරන්නේ වැරද්දක් නම් ඒක ඒ වෙලාවෙම හදන එක තමයි වැදගත් දේ වෙන්නේ. අපි බලමු මේ behavior therapy එකෙන් විශේෂයෙන්ම වෙන දේවල් මොනවද කියලා අපි කරුණු කිහිපයක් බලමු. මේකෙදි අපිට විශේෂයෙන්ම කරන්න පුළුවන් එයාගේ ඍණාත්මක හැසිරීම අපිට අඩු කරන්න පුළුවන්. අපි දැන් ඍණාත්මක හැසිරීම කියවම එයාත් දැන් අපි පෙර කතා කරා වගේ දරුවන්ට ගහන එක වෙන්න පුළුවන්, තනකට ගිහලා හැසිරෙන්නේ නැති එක වෙන්න පුළුවන්. මෙවැනි හැසිරීම අපිට අඩු කරන්න මේ behavior therapy එක අපිට ගොඩාක් වැදගත් වෙනවා.
ඒ වගේ මෙයාට අලුත් හැසිරීම් ලබා දෙන්න. දැන් අපි කතා කරා වගේ යාට පොටි ට්‍රේන් එකක් නැහැ. සාමාන්‍යයෙන් දරුවෙකුට අවුරුදු 1.5 පොටි ට්‍රේන් එක පටන් ගන්න පුළුවන්. හැබැයි අපේ දෙමාපියෝ ඒක කරන්නේ නැහැ. පැම්පර්ස් එකක් අඳලා පුරුදුලා අවුරුදු 10 වෙනකම් අර පැම්පර්ස් එකේ අර දරුවා ඉන්නවා. එයාට දන්නේ ටොයිලට් එක මොකද්ද, මම ටොයිලට් එකේ මොකද්ද කරන්න ඕනේ කියන එක යාට තේරෙන්නේ නැහැ. මම ඇත්තටම මේ පහුගිය කාලෙක වැඩ කරා පිටරට අම්මා කෙනෙකුට. ඒක ඇත්තට මම කියලා දුන්න දෙයක් නෙවෙයි. මම දැක්කා ඒ අම්මා මට සමහර වීඩියෝස් එවනවා. දැන් මම කරන වැඩ යා කියනවා අනේ මම මෙයාට එක දේවල් හොයලා කරාගෙන. ඒ දරුවාට අවුරුදු 3මාරක් වගේ. එයා ටොයිලට් එකේ ඉඳගන්නේ නැහැ. ඉතින් මේ අම්මා කරන වැඩේ මේ ටොයිලට් එකේ ඉඳවලා බබාව එයාට අර එයාගේ කාර්ය සිදු වෙනකන් මෙයාට ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා අර ඉඳගෙන කරන්න. ඉතින් එයා එහෙමලු එයාගේ පොටි ට්‍රේන් එක හදාගත්තා. ඉතින් එයා බලන්න කොච්චර ක්‍රියේටිව් ලෙස තමන්ගේ දරුවට ඒක කරාද කියලා. දැන් මම දකින්නවා දැන් මගේ පාසලේ අවුරුදු 10 12 ළමයි ඉන්නවා තාම චූ දා ගන්නවා. තාම පැම්පර්ස් එක අන්දරනවා. පැම්පර්ස් එක ගාලපු දවසට චූ ටික හැමතැනම හලනවා. ඇයි මේ ඒ දරුවට ඒ નિયમિત කාලෙදී ඒක අම්මා උගන්වලා නැහැ. ඒතර මේ අපි මේ බිහේවියර් තෙරපි එකෙන් අපි විශේෂයෙන්ම කරන දෙයක් තමයි නව දේවල් නව අත්දැකීම් ඒ වගේම නව පුරුදු දරුවට ලබා දෙන එක මේ බිහේවියර් තෙරපි එකෙන් අපිට කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ දරුවගේ ගැටලු සහගත හැසිරීම පාලනය කරන්න පුළුවන්. දැන් අපි හිතමු එයා හරි කලබලකාරී දරුවෙක් ළමයිට ගහනවා, බනිනවා, පුටු පොලේ ගහනවා. අපිට මේ වගේ දරුවෙකුට පුළුවන් පින්තූර මගෙන් කතා කරන්න. ඔයා මේක කරන්නේ නැහැ. මේක නරක වැඩක්. එහෙම නැත්නම් අපි සුපර් මාකට් එකට ගිහලා මෙයා තියෙන බඩු ඔක්කොම විසික් කරනවා. අපි නිතර මෙයා සුපර් මාකට් එකට එක්කන් ගිහලා යව පුරුදු කරනවා. මේ තියෙන බඩු ඔක්කොම අපි අදින්නේ නැහැ. අපි මේවා මේ විදිහටයි ගන්න කියන එක මේ බිහේවියර් තෙරපි එකෙන් අපිට උගන්වන්න පුළුවන්. ඒ වගේම යාට අපි ආදරණීය හැඟීම් අපිට මේ බිහේවියර් තෙරපි එකෙන් උගන්වන්න පුළුවන්. මම කියවනේ ඩෝල් කෙනෙක් ආධාරයෙන් සමහර දේවල් කරන්න පුළුවන් කියලා. ඒ ඩෝල්ව තියාගෙන අපිට පුළුවන් අපි හිතමු දැන් නංගි කෙනෙක් ඉන්නවා යාට එයා නංගිට කරදර කරනවා. අර ඩෝල් අර නංගිව වගේ ඒ ආකාරයෙන් අරගෙන ඒ ආදරණීය හැඟීම් මෙයාගේ හදවතට අපිට ඇතුල් කරන්න පුළුවන්. මෙයාට මෙහෙම කරන්න එපා. මෙයාට මෙහෙම කරොත් රිදෙනවා. අර ඒ වගේ මොකද දැන් ඔටිසම් දරුවා විශේෂයෙන්ම ඔටිසම් දරුවෙන් කියොත් හැඟීම් අඩුයි ඒගොල්ලන්ට. ගින්දර මොකද්ද වතුර මොකද්ද කියන එක ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ. ඒතර අපිට මේ දරුවට හැඟීම තමයි අපි මේ බිහේවියර් තෙරපි කියනොත් පොවන්න යන්නේ. එතකොට අපි යාට හරියාකාරව ක්‍රමානුකූලව කියලා දෙන මේක කරන්න එපා පුතේ. මෙයාටත් රිදෙනවා. ඒ හැඟීම මෙයාට ටික අපිට මේ බිහේවියර් තෙරපි එකෙන් දෙන්න පුළුවන්. ඇත්තටම බිහේවියර් තෙරපි එක මේ අද කරලා දැන් අපි දැන් මම සමහර අය කියනවා පොටි ට්‍රේන් එකට පින්තූර මගෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ ඇඳ ළඟ පොටි එකට ටොයිලට් එකේ පින්තූරයක් කොමඩ් එකේ කක්කි දාන පින්තූරයක් අලවන්න ඉඳගෙන ඒක දොර ළඟත් තියන්න ඇරෝ එකක් තියලා ආයි ටොයිලට් එක ළඟ තියන්න කියලා මම දැන් පේරන්ට්ස්ට කියලා දෙනවනේ. දැන් දවසක් දෙකක් කරලා වෙලේ කියනවා අයියෝ ඒක කරා ටීචර් මම දවස් කීයක් කරාද? ඊයේ කරා. ඉතින් ඊට පස්සේ ඊයේ කරලා අද වෙනකොට දරුවෙකුට මේ මට්ටමට එන්න බෑ. කරුණාකරලා ඔබ අවබෝධ කරගන්න විශේෂ දරුවෙක් නම් අඩුම තරමේ මාස 3ක්වත් කන්ටිනියු ඒගොල්ලන්ට මේ ඇක්ටිවිටි එක ඩේලි කරන්න ඕනේ. හැමදාම ඒක ඔළුවට යන්න ඕනේ. යාට තේරෙන්නේ නැහැ මේ මොකක්ද කියන එක. මම මේ දේ ඒගොල්ලන්ගේ සෙන්ස් නැහැ. අපි කියන ඒගොල්ලන්ට හැංගීම් නැහැ සමහර විට. දැන් අර අපි ගිය දවසේ ඉගෙන ගත්තා වගේ අරෝමා තෙරපි එකනොයි ඩාර්ක් රූම් තෙරපි එකනොයි අපි ওই හැංගීම් වලට තමයි පණ පොවන්නේ. ඒතර ඒවා ඔයගොල්ලෝ ප්‍රයෝජනෙට ගන්නවා වගේම මේකත් බිහේවියර් තෙරපි එකේදීත් අපි කරන්නේ දරුවට අවබෝධය හරියට දෙන එක. ඉතින් අපි අද කරලා හෙට දරුවට ඒක හරියන්නේ නැහැ. ඔබ කන්ටිනියු ඒක කරන්න ඕනේ. හැමදාම කරන්න. ඒක දරුවට හරියනකම්ම කරන්න. ඉතින් ඒ වගේ දේවල් වැදගත් වෙනවා. ඉතින් ආදරණීය හැඟුම් ඔබට මේ බිහේවියර් තෙරපි එකෙන් දරුවට ලබා දෙන්න පුළුවන්. මේකෙදි ඔබට ඉතින් අර සැලැස්මක් හදා ගන්න පුළුවන්. කොහොමද මේක කරන්න කියන එක. දැන් තේරෙන බබෙක් නම් ඔබට කියන්න පුළුවන් අද ඔයා නෝටි වැඩක් කර දැන් ඔයගොල්ලන්ට අපි කියනවා අපි මගේ දෙමාපියන්ට මම ස්ටාර් කියන්නේ තරු සැලැස්මක් හදා ගන්න කියලා. එක පැත්තක එක පාටකුත් තව පැත්තක තව පාටකුත්. නරක වැඩක් කරොත් අපි හිතමු කොළ පාට තරුවක් නැත්නම් කළු පාට තරුවක්. හොඳ වැඩක් කරොත් ගෝල්ඩ් කලර් තරුවක්. ඒතර අර තේරෙන බබෙකුට අපිට පුළුවන් අද ඔයා නෝටි වැඩක් කරොත් ඔයාට මාසේ අන්තිමට හොඳ තරු වැඩි නම් ඔයාට මම gift එකක් දෙනවා. ඉතින් අර මේ වගේ behavior එක
ගන්න හොඳම නැති දරුවෙක් නම් උගලන්ට තමයි පුළුවන් මේ තරු සිස්ටම් එකට දරුවව හදාගන්න පුළුවන්. ඉතින් මේකේදී ඔබ සැලැස්මක් හදාගන්න ඕනේ. මම කොහොමද මගේ දරුවගේ බිහේවියර් එක හදාගන්නේ? මම සමාජයට ගිහිලා කොහොමද දරුවා හදාගන්නේ? ගෙදර ඉදි මං කොහොමද හදාගන්නේ? යාට දන්නේ නැති දේ මං කොහොමද පොවන්නේ? මේ වගේ ඔබ ක්‍රමානුකූලව සැලැස්මක් හදාගන්න. කොහොමද මේ බිහේවියර් තෙරපි එක ගෙන යන්නේ? මං ඉදිරියේදී ඔබට කතා කරන්නම් පින්තූර මගෙන් කොහොමද බිහේවියර් තෙරපි එක කතා කරන්නේ කියන එක මං ඔබට කියලා දෙන්න. සා ඩෝල් කෙනෙක්ගෙන් කොහොමද කියන එක මම ඔබට මෙතන ඉඳලා මම කියලා දෙන්න. ඉතින් අද මට කතා කරන්න ඕනේ මේ බිහේවියර් තෙරපි එක කොහොමද ඔබ කරන්නේ සහ ඒකේ මොනවද ඔබට ගන්න පුළුවන් කියන එක තමයි මට කතා කරන්න ඕනේ. අපි කරන හැම තෙරපි එකක් වගේ මේ කියන්නේ අපි ස්පීච් තෙරපි කරනවා, ඔටි කරනවා, පිසියෝ කරනවා. වගේම බිහේවියර් තෙරපි එකත් මේ දරුවෙකුට ඉතාම වැදගත්. ස්තුතියි.